සලුත්. ඉතින් ඔන්න මගේ ජීවිතේ මගේ ට්‍රැවල් ලයිෆ් එකේ ලස්සන දවසක් අද. ඉතින් අවුරුදු ගාණක් හිතේ තියාගෙන හිටපු හීනයක් අද හැබෑවෙන්න යන දවසක්. ඉතින් ඒ හීනෙට මාත් එක්ක අද යනවා අපේ මල්ලි. ඉතින් අපේ අයියා ඉන්නවා. අපි හුඳනා තමයි යන්නේ. ඉතින් මං අවුරුදු 2කට කලින් බ්ලොග් එකකින්ම ඔයගලන්ට පොරොන්දු වුණා මේ ලෝකේ තියෙන මට මේ ලෝකේ තියෙන ලස්සනම කළු තියෙන රට පෙන්වන්න ඔයාලවත් එක්ක යනවා කියලා. ඉතින් කොහෙද කියලා ඔයගලන් දැනටමත් දන්නවා. ඒ සුන්දර ස්විට්සර්ලන්තය හැමෝගෙම හිතේ තියෙන ආසාවක් කවදා හරි ස්විස් යන්න ඕනේ කියලා. ඉතින් ඒ යන ගමනේදී අද අපි පිටත් වෙනවා. දැන් අපි ඉන්නේ ක්ලෝජ් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. අපි ක්ලෝජ් ඉඳලා යනවා මුලින්ම ඉතාලිය වලට. ඉතාලිය ගිහිල්ලා අපේ අයියලා ඔයගොල්ලන් දන්න අපේ ෆැමිලි එකෙන් භාගයක්ම වගේ ඉන්නේ ඉතාලිය වල. ඉතින් එහේ අයියලා ගෙදර ඉඳලා අපි මිලාන් වලත් පොඩ්ඩක් ඇවිදලා එහෙත් බ්ලොග්ස් දෙක තුනක් එයි මිලාන් වල. අපි ඇඩ්වෙන්චර් පාර්ක් එකකටත් යන්න හිතාගෙන ඉන්නවා. ඒ ගිහිල්ලා ඒවත් ඔයගලන්ට බලන්න පුළුවන් වෙයි. ඉතින් මිලාන් වලත් ඉඳලා අපි දවස් දෙකක් තුනක් ඊට පස්සේ අපි යනවා ස්විස් වලට. ස්විස් වලත් අපි දවස් දෙකක් ඉන්නවා. ඔයගලන්ට ස්විස් උත් බලා ගන්න පුළුවන්, ඉතාලිත් බලා ගන්න පුළුවන් එපිසෝඩ්ස් විදිහට බ්ලොග් සීරීස් එකක් එයි. ඉතින් හැමෝටම ආරාධනා කරනවා රැඳිලා ඉඳගෙන එකක්වත් වරද්දන්න නැතුව බලන්න කියලා. එහෙනම් අපි මේ ගේට්ස් ටික ඕපන් කරනන් ඉන්නේ ෆ්ලයිට් එකට. ගේට්ස් ඕපන් කරාම අපි ෆ්ලයිට් එකට යද්දි හම්බෙමු. හරිලම ඔන්න අපි ගේට් එක පාගෙන යන්න ඇතුළට ආවා. ඉතින් දැන් ඩියුටි ෆ්‍රී එකේ ඉන්නේ. සාමේ වුණාට අපේ චෙකින්ස් දාලා නැහැ. අපි ඩියුටි ෆ්‍රී එකේ ඇතුලේ තියෙන කුටුවකට වෙලා ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ ගේට් එක ඕපන් කරනකොට ඉතින් මෙතන තියෙනවා මේකේ zone එකක් ඉඳගෙන ඉන්න පුළුවන් විදිහට. මෙහා පැත්තේ අපිට පුළුවන් ෆ්ලයිට්ස් එහෙම බලා ගන්න. මේ හරියන්නේ නැහැ. මේ හරියන දින බස් වගේක් ගහලා පොඩ්ඩක් මෙතනින් රෙස්ට් එකේ ඉඳලා ගේට් එක ඕපන් කරාම යමු ෆ්ලයිට් එකට. ඔන්න ඉතින් අපි මෙච්චර වෙලා බෝඩින් වෙලා ඉඳලා දැන් තමයි ගේට් එක ඕපන් කරේ. දැන් අපි ගන්න බස් එක යනකම් ඉන්නවා. ඉතින් ෆ්ලයිට් එක ඇතුළට නැගලා බලමු. මේ සාමාන්‍ය අපි ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් වගේ නෙමෙයි මේ ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වල එච්චර ෆැසිලිටිස් නැහැ. ඔය ටීවී අනම්මන. ඒකනේ මම ෆ්ලයිට් එක ඇතුළට පොඩ්ඩක් පෙන්නන්න. මේ ඉතාලි බහින්න කලින් ඔන්න ෆ්ලයිට් එක ගන්නලා ගැහුවා. අපි යනවා දැන් ෆ්ලයිට් එක ගාවට. ඉතින් මේ වාර ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් නිසා මේ ගොඩාක් දුරක් නෙමෙයි ගහන්නේ. ළඟ ගහන්නේ. ඒකින්ද බස් වල එහෙම ගෙනහිල්ලා ෆ්ලයිට් එක ගාවින් ගහන්නේ. අපිට ගෙලින්ම මේ එයාපෝට් එකේ ඉඳන්ම ෆ්ලයිට් එක ගාවට පයින් යන්න තමයි තියෙන්නේ. මේක තමයි ෆ්ලයිට් එක. අද ඉතාලිය. Thank you for your accommodation. Once again, you're very welcome for this flight to destination Milan Bergamo. International Guarda, sai cosa faccio? Tante volte flights වගේ නෙමෙයි. ලෙක්චර් ලොකු facilities නැහැ. so comfortable ඇතියක් නැහැ. මේ වගේ අර ප්‍රයිවට් බස් වල තියෙන වගේ seats තමයි තියෙන්නේ. මේකනේ C4. C4. ඉතින් මේ අපි මේ වගේ ෆ්ලයිට්ස් වලට එනවා නම් ප්‍රයොරිටිස් දෙනවා නම් පේ කරලා වෙනම ෂීට්ස් වෙනම අපිට බුක් කරගන්න පුළුවන්. නැත්නම් අර ඉතිරි වෙලා තියෙන ඒවට තමයි අපිට සෙට් වෙන්නේ. ඉතින් ඔන්න මේ තියෙනවා මගේ ෂීට් එක 16C. මෙන්න මේ වගේ තමයි ෆ්ලයිට් එක ඇතුළේ මට හම්බුනේ මැද්ද ෂීට් එක කරින් ගොඩක් වෙලාවට මට සෙට් වෙලා තියෙන වින්ඩෝ ෂීට් එක. අද සෙට් වුණේ ඉතින් මල්ලි අයියයි දෙන්නම ඉස්සරහා ඉන්නේ. මම තනියෙන් මේ පැත්තේ. එහෙනම් අපි ගිහිල්ලා හම්බෙමු ඉතාලියට බහැලා අයියලා එයාපෝට් එක ගාවට අපිව පික් කරගන්න. ඔන්න දැන් තමයි අපි කහමාරක වගේ ගුවන් ගමනකින් පස්සේ මිලාන් බෙර්ගමෝ එයාපෝට් එකට ලෑන්ඩ් කළේ. දැන් ඉතින් බලන්න ඕනේ එයාපෝට් එකෙන් එළියට ගිහිල්ලා අයියලා එහෙම ඇවිල්ලා ඉන්නවා ඇති. අපි එනකම් බලාගෙන ඔන්න අපි එයාපෝට්
ඒගොල්ලන්ට ආවා. ඉතින් මේ මල්ලිලා ෆ්ලයිට් එක ඉස්සරහම සෙට් වුණේ හින්දා ඒගොල්ලන්ව වෙනම බස් එකකින් පික් කරන් ගිහිල්ලා ඊට පස්සේ මම පිටිපස්සෙන් එද්දී මම ඊළඟ බස් එකට සෙට් වුණේ කොහමද මේකලා දැන් ඉඳගෙන අපිට රුමේනියා වලින් එද්දී රෝමින් ඇක්ටිව් කරන් එන්නත් බැරි වුණා. හොඳ වෙලාවට මේ අපේ අයියාගේ ෆෝන් එකේ ඇක්ටිව් කරන් ඉඳලා ඒකින්ද අපිට එළියේ ඉන්න අපේ ඉතාලිය වලින් නම් අයියලාව කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා. නේ යන අපි එළියට ගිහිල්ලා අයියයි ලොකු තාත්තා ඇවිල්ලා තියෙනවා. එක්කයි යන්න එතෙන්ට ගිහිල්ලා අපි හම්බ වෙනවා. නෝක තමයි ළමයි ඉතාලි බෙර්ගමෝ එයාපෝට් එක කොට බලන්න යන්න. ලොකු සෙනගක් ආවා අපිත් එක්ක. ඒ ෆ්ලයිට් එකේ මම හිතන්නේ 200ක් විතර එන්නේද නේ? 200ක් 300ක් නේ සංකයි. 200 300ක් එන්නේද නේ? චීතා අයියටයි ලොකු තාත්තටයි ආයේ පාරක් කොල්ලක් දීලා බලන්නේ මෙතෙන්ට එන්න කියන්නේ. ඔන්නා අන්තිමට කොමාරි පොඩි අයියා ලොකු තාත්තා දුකේ තාවද? ඒ දැන් මෙතනින් ඉඳන් කොච්චර වෙලා යන්නද ඒවා? වැඩ කරන මිනිස්සයාගේ ෆෝන් එකේ බැටරි නෑනේ. රෝමින් පෙන්නන්නේ. රෝමින් දා මේක ඩවුන් එකේ. අපි බලමු ලොකු තාත්තා ගාවට ගිහිල්ලා මම මේ vlog එක මෙතනින් එන්ඩ් කරනවා. හෙට උදේ අපි කොහෙද යන්නේ චූටේ? ඒ කොහෙද පාකේ? මීරා මිලාන්ති. අන්න ඒ මම ප්‍රොනවුන්ස් කරන්න දන්නේ නැහැ. මේ ඇඩ්වෙන්චර් පාක් එකක් රෝලර් කෝස්ටර් එහෙම යන්න තියෙන. ඉතින් අපි නෙක්ස්ට් vlog එකේ ලස්සන ඇඩ්වෙන්චර්ස් ටිකකින් මේ වෙලාව 12 හම්බෙමු. මුලින්ම අපි ලොකු තාත්තා හම්බෙලා vlog එක එන්ඩ් කරමු. ලංකාවට පාන්දර 3:00යිද කොහෙද වෙලාව? අපි තාත්තා අරගෙන ආවද කියලා බලන්න. කොල්ලෙක් ඉන්නවා. දෙපැත්තෙන් ඉන්න අපේ ලොකුන්නේ. ලොකු තාත්තේ. ආවා නේද? බොන්ජෝර්නෝ. බොන්ජෝර්නෝ. ඔව් නගින්න බෑ. නගිමුනේ වහිනවත් එක්ක. හරි. ඇවිල්ලා ගොඩක් වෙලා. දැන් ටිකක්. එහෙනම් ළමයි අපි හෙට උදේ හම්බෙමු. දොරවල් හෙන්නේ. දැන් ඉතින් ගෙදර යන්නත් ඕනේ මම හිතන්නේ පැයක් විතර. කාර් එක නැග්ගද? එහෙනම් මම මෙතනින් vlog එක එන්ඩ් කරනවා. හෙට උදේ අපි ලස්සන ගමනක් එක්ක හම්බෙමු. හෙට පාන්දර හැරෙන්නත් ඕනේ. දැන් ගෙදර යද්දිත් රෑ වෙනවා. දැන් 11:20ත් පහුවෙලා. අපි ලෑන්ඩ් කරද්දි 11:20යි. දැන් 12ට විතර ඇතිනේ. වෙලාව කීයද? 12යිද? හරියටම 12 වෙලාව. දැන් ගෙදර යද්දිත් පාන්දර 1 විතර එනවා. ඊට පස්සේ ආයෙ පැය 4ක් විතර නිදාගෙන හෙට උදේ පාන්දරම හැරෙන්න ඕනේ. ආයෙ පාරක්. මීරා මිලාන්දි නේද? කොහෙද සිටියේ? මීරා මිලාන්දියා. ඉතින් එහෙ යන්න. එහෙනම් චාව්.